කොල්ලෙක් දාලා ස්ටේටස් එකක් ඒ කියන්නේ Facebook එකේ පෝස්ට් එකක් දාලා මේ 90 වගේ පාර ගහ ගන්න කැමතියි. මේ කාලකන්ණි සෙට් එකක් ගහ ගන්නවා මේ මුන්ට වෙන කරන්න වැඩක් නැහැ වගේ එකක් තමයි අයියට හිතේ. නංගි හිතාගෙන ඉන්නෝ මන්නම් බඳින්නේ 90 අයියා වගේ කෙනෙක් තමයි මම. මේ කෙල්ල එකපාරට බත් එක බෙදාගෙන ඇවිල්ලා 90 අයියා ගාගෙන වැටුණා. කෙල්ලගේ පිටගිරියේ බත් ගියා. කෙල්ල දහනවා යනුවේ හොස්පිටල්. හා මේ ගෙදර අටහමාට්ට වෙන සිද්ධිය ගැන කියන්න හදන්නේ. මේ අටහමාට්ට වෙන එකක් මේ කතාව ඉවරුණා. මේ දැන් මෙහෙම මවා ගන්නනේ. ඔය අපි මේ කැම්පස් යන කාලේ මේ ඒ කාලෙත් දෙවෙනි නිම තිබුණා. අපි කැම්පස් යන කාලේ මේ වෙච්ච කලන්දරයක් එක්ක මම කියන්නේ. මේ ඒ කාලේ අපි යන කාලේ මේ 90 සියදවස් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යන කාලේ මේ වලියක් ගියා. ඔය කතන්දරෙත් එක්ක. මේ බලා ගන්නකො වැඩේ මේ අටහමාට්ට කට්ටියත් එක්ක අටහමාට්ට දෙවෙනි නිම බලනවා මේ ඒ කතාව බලනකොට 90ට මේ එන වලියක්. මේ ඔය සිද්ධිය බලන් ඉන්නවා මේ දැන් මේ මවා ගන්න ගෙදර සාලේ ටීවී එක දාලා තියෙන්නේ මේ 90 සහ තව මැර සෙට් එකක් එක ගහගන්න. ඔතනින් එනවා ගෙදර අයියා. ගෙදර අයියාවට පස්සේ අයියා ඔතනින් ඇවිදන් එනවා. සාමාන්‍යයෙන් අයියා සාමාන්‍යයෙන් අවුරුදු 24ක 25ක විතර අයියා කෙනෙක් කියලා හිතන්නකො. ඌට ඊට වඩා ප්‍රශ්න තියෙනවා. දැන් ඌ දකින්න ඔතනින් එනකොට 90ට ගහනවා සෙට් එකක් එක්ක. අයියට ඕක සම්බන්ධව එහෙම ගාණක් නැහැ. හේතුව අයියට ඊට වඩා ප්‍රශ්න තියෙනවා. මේ කාලකන්ණි සෙට් එකක් ගහ ගන්නවා මේ මුන්ට වෙන කරන්න වැඩක් නැහැ වගේ එකක් තමයි අයියට හිතේ. අයියා ඇවිල්ලා ඔය 90 ගහ ගන්න සිද්ධියට අයියා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. අයියා ප්‍රතිචාර දැක්ුවේ නැහැ. පූර්ණ නම් ඉල්ලුමත් හරියට ඔය වගේ. ඒ කියන්නේ මිල වෙනස් වුණාට කිසිම ඉල්ලුම් ප්‍රමාණයේ කිසිම වෙනසක් සිදු වෙන්නේ නැහැ. මිල උඩ යනවා පල්ලෙහා යනවා කිසිම වෙනසක් නැහැ. අර අයියා වගේ හරියට 90 ගහගත්තා කියලා අයියට කිසි ගාණක් නැහැ. ඊට පස්සේ ඕක බලා ඉන්නවා තාත්තා. තාත්තා බලා ඉඳලා තාත්තට තියෙන්නේ මෙහෙම සිද්ධියක්. ඔය තාත්තලා කැමති ඉන්නේ හවසට පොඩ්ඩක් ඔය මේ අම්මලා ඊට පස්සේ මේ ගෙදර ළමයි එක්ක කයි එක ගහින්න. ඒ නිසා ඔය ගෙදර සෙට් එකමත් එක්ක ඇවිල්ලා ඔය කතාව බලනකොට තාත්තලා කරන්නේ සයිඩ් එක පුටුවක වාඩිලා කතාව බලන. කතාව බලා ඉන්නසේ තාත්තා බලනවා මේ දැන් අරහි අර කොල්ලෙට්ට ගහනවා. ගෙදර උන්ට ඇවිල්ලා පට්ට දුකයි. ඒ දුක නිසා තාත්තා දන්නේ 90 කවුද කියලාවත් මොකක්වත් මගුලක් දන්නේ. තාත්තටත් ඒ උනර ගෙදර එව්ව දුකෙන් ඉන්න නිසා දුකයි. ඒ නිසා සහ එයා ඒක බලද්දී මේ ගෙදරේ 90 දැන් අර තරුණ කොල්ලෙක්නේ ඉස්කෝලේ වයසේ යන කොල්ලෙක්ට මැරියෝ සෙට් එකක් ඇවිල්ලා ගහනවා. තාත්තට චූට්ටක් ඔය සම්බන්ධව දුකක් හිතෙනවා. මෙන්න මේ වගේ එකක් ඔය තියෙන්නේ. ඒ කියන්නේ මිල වෙනස් වෙනවා. මිල වෙනස් වුණාට මේ මිල ලොකුවට වෙනස් වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තාත්තට චුට්ටක් දුකයි. ඒ සම්බන්ධව ඒ 90ට ගහන එක සම්බන්ධව චුට්ටක් දුකයි. තාත්තා පොඩ්ඩක් සංවේදී. ඊට පස්සේ දැන් ඔය බලන්නේ අයියා පොඩ්ඩක්වත් සංවේදී වුණේ නැහැ. තාත්තා මොනවා වුණාද? චුට්ටක් සංවේදී වෙනවා. ඊට පස්සේ ඒ කියනම් ඉල්ලුම මොන්න ඉන්නවා ඊළඟට අයල් එක පල්ලි. ඔය අපි මේ කැම්පස් එකේ ඉද්දී ඒ කාලේදී මේ කොල්ලෙක් ඒ දවස්වල 90ට පාරේ ගහ ගන්න කාලේ කොල්ලෙක් දාලා ස්ටේටස් එකක් ඒ කියන්නේ Facebook එකේ පෝස්ට් එකක් දාලා මේ 90 වගේ පාරේ ගහ ගන්න කැමතියි. ඒ 90 වගේ පාරේ ගහ ගන්න ආසයි කියලා ඌ පෝස්ට් එකක් දාලා ඌ ඊළඟ සෙනසුරාදා ඇවිල්ලා ඌගෙම පන්තියේ ඉඳපු එකෙක්ට පිහින් යනලා. ඒගොල්ල මැරුණා. ඊට පස්සේ ඌ කොහොම හරි අර කැලෑවි හැංගිලා ඉඳලා අරව මේව කළා පොලිසිය අරන් ගියා. දැන් තාම ඌ ඇත්තේ හිරේ. කොහොම හරි ඌට හිතුණා ඌ තමයි කවුද? මං තමයි 90. ඒ කියන්නේ ඌට ගහද්දී 90ට ගහද්දී ඌට දැනෙනවා මොකක්ද? 90 වගේම ඒ කියන්නේ දැන් අර සිද්ධිය බලාගෙන ඉන්නවනේ. එතකොට 90ට ගහන පාරක් හරියට කාට වදිනවා වගේ. ඌට වදිනවා වගේ. එතකොට ඌත් ඉන්නේ 90ට ගහනකොට මෙහෙට වෙනවා හරියට වෙනවා ගගා ඉඳගෙන ඌට ගහනවා වගේ තමයි ඌට දැනෙන්නේ. ඒ කියන්නේ මිල වෙනස් වීමට ප්‍රතිචාරය 100ට 100යි. මල්ලේ හරියට 90ක්ම තමයි. ඌ තමයි 90. එතකොට ඌට ඒ සිද්ධිය 100ට 100ක්ම දැනෙනවා. අන්න ඒ කියනම් ඉල්ලුමක් මිල වෙනස් වෙන ප්‍රතිශතයටම මිල වෙනස් වෙන ප්‍රමාණයටම ඉල්ලුම් ප්‍රමාණයත් ඒ විදිහටම වෙනස් වෙනවා. ඔන්න ඊළඟ කතන්දර. ඊට පස්සේ ඔන්න දැන් 3 දෙනෙක් ගැන කිව්වා ඈ. පූර්ණ නම් ඉල්ලුම අයියා වගේ කිව්වා. ඊට පස්සේ අනම් ඉල්ලුම තාත්තා වගේ කිව්වා. ඒ කියන්නේ මිලට ප්‍රතිචාර දැක්වීම 100%ක් නෑ ඊට වඩා අඩුයි. මල්ලි ගැන කිව්වා. ඒ කියනම් ඉල්ලුම ගත්තට පස්සේ මල්ලි වගේ ඒ කියන්නේ ප්‍රතිචාර දැක්වීම 100%යි. ඒ කියන්නේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින්ම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් කරනවා. ඊළඟ එක්කෙනා. ඔන්න ඊළඟට ඉන්නවා නංගි. නංගි බත් එකකුත් බෙදාගෙන ඇවිල්ලා මේ සාලෙට වෙලා ඕක බලාගෙන ඉන්නේ.
නංගි බලාගෙන ඉන්නවා. දැන් නංගි ඇවිල්ලා බත් එකත් ඔහම කෙල්ල ඇවිල්ලා බත් එක බෙදාගෙන ඔහම කන්න ලෑස්ති වෙනකොටම නංගිගේ දැන් ක්‍රෂ් එක ඇවිල්ලා අනුහස්. නංගි හිතාගෙන ඉන්නවා මන්නම් බඳින්නේ අනුහස් අයියා වගේ කෙනෙක් තමයි මන්නම් බඳින්නේ අර එහෙම ගගා හිතාගෙන ඉන්නකොට මේ කෙල්ල බත් එකත් අරන් එතෙන්ට එනකොටම වෙන්න අනුහස්ට ගහනවා. අනුහස්ට ගහනකොටම දැන් අනුහස්ට ගහන්නේ අනුහස්ට වදින්නේ මූණට නංගිගේ වදින්නේ හදවතට. මේ කෙල්ල එකපාරට බත් එක බෙදාගෙන ඇවිල්ලා අනුහස් අයියා ගාගෙන වැටුණා. කෙල්ලගේ පිටගිරියේ බත් ගියා. කෙල්ල ගහනවා යන්නේ හොස්පිටල්. ඒකේ ප්‍රතිචාර දැක්වීම 100ට වඩා වැඩි. ඒ කියන්නේ අනුහස්ට ගහනවට වඩා නංගිගේ හදවතට දැනෙනවා. ඒ කියන්නේ අනුහස්ට වදින්නේ මූණට නංගිගේ වදින්නේ හදවතට. ඒකේ ප්‍රතිචාර දැක්වීම ඊට වඩා වැඩි. කෙල්ල හොස්පිටල්. අනුහස් හොස්පිටල් ගියේ නෑනේ. කෙල්ල හොස්පිටල් ගියේ. ඊළඟට මේ සිද්ධිය කියන්නේ මේ ඉන්නේ අවසාන එක්කෙනා. මේ බලාගන්න. මේ සිද්ධිය මං කියන්නේ මේ 8:00ට කලින් සිද්ධියක්. මේ 6ට විතර අපි යනවා පොඩ්ඩක් කුස්සිය පැත්තේ. කුස්සිය පැත්තේ යනකොට අම්මා මේ උයු ඉන්නේ. අම්මා උයු ඉන්නස්සේ අපි ගිහිල්ලා චුට්ටක් එබිලා බලනකොට අම්මා ආණ්ඩ උයන්නේ. අපි බලනවා ලූණු කපනවද දන්නේ නැහැ. කියලා චුට්ටක් එබිලා බැලුවට ලූණු කපන්නෙත් නැහැ. මේ කඳුළු පිහ දදා උයන. බලනකොට ටීවී එකේ ඇඩ් එකක් ගිහිල්ලා දැන් අම්මා හිතාගෙන ඉන්නවා අපේ කොල්ලත් අනුහස් වගේම හොඳ ළමෙක් කරනවා වගේ එකක හිතාගෙන ඉන්නේ. දැන් එතකොට අම්මා දැකලා ටීවී එකේ මේ තාම අනුහස්ට ගහලා නෑ 8:00 වෙලා නෑනේ. අම්මා ටීවී එකේ ඇඩ් එකක් දැකලා අනුහස්ට ළමයි ටිකක් ගහනවා. අනුහස්ට ගහලාද තාම? ගහලා නෑ. ගහන්න නැතුව තාම දැන් අහන්නක් කලින් මොන වෙලාද? ප්‍රතිචාර දක්වනවා. මිල වෙනස් වෙලා නෑ. හැබැයි ඉල්ලුම් ප්‍රමාණය මොන වෙනවද? ඕගාල වෙනස්. ඔන්න 9:05. දැන් මායක ගියමු. පූර්ණ නම් ඉල්ලුම කවුරු වගේද? අයියා වගේ ප්‍රතිචාර දක්වීම 100%යි. ඒ කියන්නේ ප්‍රතිචාර දක්වන්නෙම නෑ. අනම් ඉල්ලුම තාත්තා වගේ කියන්නේ 100ට වඩා අඩුවෙන් ප්‍රතිචාර දක්වන්නේ. මිල වෙනස් වුණාට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ අඩුවෙන්. ඊට පස්සේ ඒ කියනම් ඉල්ලුම කවුරු වගේද? මල්ලි වගේ ප්‍රතිචාර දක්වීම 100%යි. ඊට පස්සේ නම් ඉල්ලුම කවුරු වගේද? නංගි වගේ ප්‍රතිචාර දැක්වීම 100ට වඩා වැඩි. මිල වෙනස් වුණාට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතය වැඩි. අවසාන එක්කෙනා පූර්ණ නම් ඉල්ලුම අම්මා වගේ. ඒ කියන්නේ මිල වෙනස් වෙන්න පෙරම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් මතකයිද වෙන්නේ?